Hi guys, අද යන්න හදන්නේ සෙල්ලම් බඩු ගන්න. නෑ සෙල්ලම් බඩු ගන්න නෙමෙයි වෙන ගමනක් තමයි යන්න හදන්නේ. ඉතින් මට හිතුණ පොඩි වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා. හරි වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලා බලමු අද අපි කොහෙටද යන්නේ කියලා. හරි අද යන්න හදන්නේ එකී නොකී මේකී හැම බඩුවක්ම එකම තැනකින් ගන්න පුළුවන් එක මාකට් එකකට නෑ මාකට් එකකට නෙමෙයි එක shopping mall එකක් වගේ එකක්. ඉතින් මේක හැම සිටි එකකටම එකක් වගේ තියෙනවා සමහර සිටි වලට නැහැ. ඉතින් පේනවද ඉස්සෙල්ලම ඇතුල් වෙද්දීම තියෙන toys area එක. ඉතින් toys area එකේ මේ වගේ ලස්සන බෝනික්කු සෑහෙන්න ගොඩක් ඉන්නවා. සුදු බෝනික්කු, කළු බෝනික්කු, පිරිමි බෝනික්කු, ගෑනු බෝනික්කු ඔක්කොම වගේ හිටියා. මේ කළු බෝනික්කට නම් මට ඇත්තටම හිත ගියා. ඒවට මං ගත්තේ නෑ. මොකද මං ගාව බෝනික්කෙක් ඉන්න නිසා. හරි ඔය විදිහට ඉස්සරහට යනකොට ඔයාලට පේනවා ඇති ඉතින් මෙතනට පොඩි එක්කෙනෙක් එහෙම එක්කගෙන ආවොත් ඔයාලට ගෙදර එක්කගෙන යන නම් හිතෙන එකක් නැහැ. මොකද කිව්වොත් හැමදේම අරගෙන දෙන්න වෙයි. ඒ තරම් මෙතන ගොඩක් දේවල් ලාභයි. සාමාන්‍යයෙන් අපි සුපර් මාකට් වලින් උදාහරණයක් විදිහට කවුෆ්ලන් ලිඩ්ල් ඒ වගේ තැන් වලින් ටොයිස් ගන්නවට වඩා මෙතන ටොයිස් ගොඩක් ගණන් අඩුයි. එතකොට මෙතෙන්ට ආවහම ඔයාලට ටොයිස් විතරක් නෙමෙයි ගොඩක් දේවල් බලන්න පුළුවන්. key tags, එතකොට එක beauty items, එක වර්ගයේ එක දේවල් පොඩි ළමයින්ට ලොකු අයට කියලා නැහැ. හැම දෙයක්ම මේ ජම්බෝ එකේ තියෙනවා. ඉස්සරහට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම් මොනවද මේකේ තියෙන කියලා. මේ තියෙන තනිකරම ටොයිස් ඒරියා එක මම කිව්වා වගේ බාබීස් ලගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් මෙතන තිබ්බ බාබීස් ලගේ. මම සමහර බාබීස්ලා ජීවිතේට දැකලවත් තිබ්බේ නැහැ. ලොකු ගාණක් එන්නේත් නැහැ. සාමාන්‍යයෙන් මෙහි වැඩ කරන කෙනෙක්ට ඒක ලොකු ගාණක් නෙමෙයි. ලංකාවේ මුදලට වටේලා බලනවා හැම නෙමෙයි. එහෙම වටේලා බැලුවොත් ලොකු ගාණක්. හරි මේ විදිහට මිකී මවුස් ලගේ බෑග් එතකොට එක වර්ගයේ ටොයිස් තිබ්බ මෙතන. මේ වගේ සොෆ්ට් ටොයිස් උත් මෙතන තියෙනවා චූටි බබාලට. මේ චූටි ටෙඩි බේග් එක හතට ගත්තම හරිම සොෆ්ට්. මොකද කිව්වොත් ඒක හරි ලස්සනයි සහ හරි කියුට්. මේ විදිහේ චූටි එක වර්ගයේ පර්ස් හැම්බෑග් ඒ වගේ දේවලුත් තියෙනවා. හැම්බෑග් නම් ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම්. මේක හරි කියුට් කියලා කියන්නේ චූටි බබාලට එහෙම ඉතින් අරන් යන නම් සුපිරි. ඉතින් අපිට වගේ නම් හරියන්නේ නැහැ. ඕක මිනිස්සු හැරිලා බලයි ඕ වගේ එකක් අරගෙන ගියෝ. මෙන්න මෙතන චූටි වයින් කරන බල්ලෙකුත් හිටියා. මං ගන්න හැදුවේ ඒ වුණාට මම ගත්තේ නැහැ. මොකද මේ මම එච්චර සතුටුටි කැමති නැහැ. ඒ හින්දා මං ගත්තේ නැහැ. උනට හරිම කියුට්. සහ ඊට අමතරව මෙතන චුටි තාරාවොත් හිටියා. ඔයාලට ඉතින් කැමති එකක් ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. මෙතන ටොයිස් ඒරියා එක නම් කියලා වැඩක් නැහැ. එතන අධ්‍යාපනික දේවලුත් තියෙනවා. ගොඩක් වෙලාවට පොඩි අයගේ මොළේ වර්ධනය වීම සඳහා චූටි කාලේදී දෙන එක ටොයිස් වර්ග ගොඩාක් මෙතන තිබ්බා. මම ඒ ටොයිස් ජීවිතේට ලංකාවේදී නම් දැකලා තිබුණේවත් නැහැ. ඒ තරමට ටොයිස් මෙතන තිබ්බා. තව ටිකක් ඉස්සරහට ගියායින් පස්සේ ඉතින් එක වර්ග තියෙනවා. එක්ක සබම් බෝල වර්ග එක විදිහේ ඒවා තියෙනවා. උස ඒවා තියෙනවා, කොට ඒවා තියෙනවා, දිග ඒවා තියෙනවා, පළල ඒවා තියෙනවා, මහත් ඒවා තියෙනවා. හැම වර්ගකීම තියෙනවා. ඊට පස්සේ අපි පොඩි සෙල්ලමක් කරා. මෙතන මාළු අල්ලන්න පුළුවන්. මේකේ කාන්දමක් තියෙන. කාන්දමේ මාළුවව අල්ලලා උඩින් තියන්න පුළුවන්. ඔය ෆිෂින් කරන්න කැමති අයට ඒක මරු. මේ තියෙන රේසින් කාර් ඒරියා එක. ඉතින් සාමාන්‍ය රේසින් කාර් එකක් ගන්නවා නම් අඩුම ලෙයි 100න් උඩ තමයි තියෙන්නේ. මෙතන තිබ්බ ඊට වඩා ටිකක් අඩුවට රේසින් කාර්ස් එක වර්ගයේ එක මාදිලි ඒවා තිබ්බා. කොල්ලෙක්ට නම් සුපිරි. ඉතින් මෙතනට ආවොත් එහෙම මේ මං අත අරගෙන තියන්නේත් එතන තියෙන්නේ වෙල්ඩින් බොක්ස් එකක්. ඒ කියන්නේ ඒක පොඩියට හදලා තියෙන්නේ. ඒකේ වෙල්ඩින් අයිටම්ස් තමයි තියෙන්නේ හැම එකක්ම වගේ. මෙතන තියෙනවා ගිනි නිවීමේ ට්‍රක් එකක්. ඒකේ හැමදේම තියෙනවා ගිනි නිවන බටේ ඉඳලා ඔක්කොම තියෙනවා. පොඩියට සෙල්ලම් කරන් තමයි ඉතින් ඒව හදලා තියෙන්නේ. සෙල්ලම් බඩු තියෙන පැත්තේ. ඔය ඉතින් මම ඒකයි ඔයාලට කලින්ම කිව්ව වීඩියෝ එකේ මම ජීවිතේට ලංකාවේදී නම් කලින් දැකලා තිබුණේ නැති ගොඩාක් ටොයිස් වර්ග තිබ්බා මෙතන. ඊට අමතරව මේ විදිහට බෝල තිබ්බා. මේ බෝලත් සාමාන්‍යයෙන් සුපර් මාකට් එකකින් ගන්න ගියොත් අපිට ලෙයි 70ක් 80ක් විතර වෙනවා. හැබැයි මෙතන ඊට වඩා සෑහෙන්න ගණන් අඩුයි. එතන හොඳ බෝල තිබ්බා. ඔය වොලිබෝල් ගහන අයට උනත් ඇවිල්ලා මෙතනට මෙතනින් ගන්න පුළුවන්. ඇත්තටම ගණන් සෑහෙන්න අඩුවට.
මං කලින් කිව්වා වගේ මෙතන හැමදේම තියෙනවා. ඉතින් මම මේ දනිස් වලට දාන මේස් දෙකක් ගත්තා. මට නෙමෙයි අපේ අම්මට. ඉතින් මේ ඔය විදිහට තමයි ඉතින් මේ එකේ ඇතුලේ එක එක වර්ගයේ එක එක දේවල් තියෙනවා. පේන ඇති ඉලෙක්ට්‍රික් අයිටම් හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් අයිටම් වල ඔය ෆෝන් වලට හරියන ඇක්සසරිස්, ඔය ට්‍රයිපෝඩ්, එතකොට රින් ලයිට්ස්, ඒ වගේ දේවල් ඔක්කොම තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා සෙරමික් වෙනම ඒරියා එකක්. ඒකෙත් හරිම ලස්සන අන්කොමන් දේවල් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා ඔය කේක් වලට, එහෙම වෙඩින් වලට, ඒ වගේ දේවල් වලට ඩෙකරේට් කරන්න ගන්න දේවලුත් මෙතන තියෙනවා. හරිම අඩුයි. සාමාන්‍යයෙන් අපි ෂේන් එකෙන් ඕඩර් කරලා ගන්න ප්‍රයිස් එක හා සමානව මෙතන තියෙනවා. ඉතින් අපිට ෂේන් එකෙන් තෝරලා බලලා ගන්න බැහැ. හැබැයි මෙතනට આવොත් තෝරලා බලලා ගන්න පුළුවන්. ඔයාලට හිතන විදිහට සයිස් එක එහෙම මෙතනින් බලලාම අරගන්න පුළුවන්. මෙතන ලස්සන ප්ලේට්ස් වර්ග, එතකොට ඩෙකරේෂන් වර්ග හැම දෙයක්ම වගේ තියෙනවා. හරිම මේ ප්‍රයිස් එක එහෙම ගොඩාක් අඩුයි මෙතන. අපි මෙතනට ගොඩක් කලාවට ආවොත් එන්නේ හෝම් අයිටම්, ඒ කියන්නේ හෝම් ඩෙකරේෂන් අයිටම් ගන්න තමයි ආවොත් එන්නේ. ඊට අමතරව අද නම් අපි ඇත්තටම ආවේ පොඩි අයිටම්ස් ටිකක් ගන්න සහ මේන්ලි බැගේජ් දෙකක් ගන්න ඕන හින්දා තමයි අපි අද මෙතනට ආවේ. මෙතන ගෑල් ළමයි පිරිමි ළමයි කියලා නෑ, හැමෝටම හරියන දේවල් තියෙනවා. කවුද බෝයි? 9යි ලාභයි. අයියට තමයි ගැලම පෙන්නේ. ලස්සන කවුද බෝයි වගේ. ඉස්සලෙද ඒකලෙද. ඒක හොඳයි. කවුද බෝයි වගේ. ඔව් හොඳයි. ලස්සනයි. අනේ මේක එක මට අරන් දෙන්නකෝ. ඔය විදිහට ඉතින් හෑම් බෑග්, පර්ස් හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා. කුඩ, එතකොට නෝට් බුක්ස්, පර්ස් ඒ හැමදේම වගේ තියෙනවා. ඔයාලට පේන ඇති ගණනුත් හරිම අඩුයි. සාමාන්‍යයෙන් අපි පර්ස් එකක් වෙන තැනකින් ගන්න ගියොත් ලෙයි 35න් උඩ තමයි තියෙන්නේ. හැබැයි මෙතන ලෙයි 9, ලෙයි 8 ඉඳලා වගේ තියෙනවා. ඔයාලට ඉතින් බලලා ඔයාලට අවශ්‍ය විදිහට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව මේක ප්‍රොමෝටින් වීඩියෝ එකක් නෙමෙයි. මම ගිහිල්ලා සහ ඔයාලට එකම තැනකින් බඩු ගන්න අවශ්‍ය කෙනෙක්ට සහ ස්ටේෂනරි අයිටම් එහෙම වැකේෂන් යන කෙනෙක්ට එහෙම ලංකාවට යදි ළමයි ඉන්නවනම් මේ වගේ එක ගොඩාක් අයිටම්ස් තියෙනවා. හරි ලස්සන ඒවා, අන්කොමන් ඒවා. ඉතින් ඒ වගේ දේවල් ගන්න එකම තැනකින් ගන්න කැමති කෙනෙක්ට තමයි ඉතින් මේ වීඩියෝ එක මම මෙන්ෂන් කරන්නේ. මම මෙතන ඇත්තටම ගොඩාක් වෙලාවට දැක්කා සාමාන්‍යයෙන් ඔය පැන්සල්, පෑන් වර්ග එහෙම එක එක විදිහේ ඒවා තියෙනවා. අපිටත් ගන්න හිතුණා දැන් මේවා හැම පැන්සල් ඒ දේවල් එහෙම ගන්න හිතෙනවා. පොඩි අයට වඩා අර පොඩි අයගේ දේවල් ගොඩාක් මෙතන තියෙනවා. ඉතින් ලොකු අයටයි පොඩි අයටයි කියලා දෙගොල්ලොන්ටම හැමදේම වගේ මෙතන තියෙනවා එකම ඒරියා එකකින්. පේනවා ඇති මං කිව්වා ඔයාලට වෙනම එයාලගේ ඩෙකරේෂන්, හෝම් ඩෙකරේෂන් අයිටම්ස් තියෙනවා කියලා. එතකොට මෙතන ගොඩක් තියෙන්නේ ඒ වගේ දේවල්. මේ තියෙන කටින් බෝඩ් ඒරියා එක සාමාන්‍යයෙන් අපි කටින් බෝඩ් එක පිටින් ගත්තොත් එහෙම ලොකු ගාණක් යනවා. හැබැයි මෙතන එහෙම නැහැ. මේ තියෙන්නේ කලරින් බුක්ස්, මේ දේවලුත් මෙතනින් ගන්න පුළුවන්. ඔයාලට ස්ටේෂනරි අයිටම් ඒරියා එකේ හැමදේම වගේ තියෙනවා. මේට අමතරව මෙතන තියෙනවා මෙයාලගේ වේවල් වලින් කරලා තිබ්බ වේවල් නෙමෙයි, නිකන් ලණු වලින් වගේ කරලා තිබ්බේ. ඒ අයිටම්ස් ටිකක් එක්ස්පෙන්සිව්. හැබැයි මෙතන අනිත් තැන් වලට වඩා එක්ස්පෙන්සිව් බවින් අඩුයි.
එතනදී ලස්සන ස්ලිපර්ස් තිබ්බා. ඒතරම හරිම ලස්සනයි. මම ඊට කලින් මේ වගේ ලස්සන ඒවා දැකලා නම් තිබ්බේ නෑ. හැබැයි අපි චයිනා මාකට් ගියොත් නම් දකිනවා. මෙතන මේ හරිම ලස්සන මේවා තිබ්බා. ගොඩක් ස්ලිපර්ස් වර්ග තිබ්බා. ඊට අමතරව අපි වැඩිපුරම ආවේ බැගේජස් ගන්න ඕනේ. ඉතින් මේ බැගේජස් තමයි අපි අරගත්තේ. අමන 179යි 159 ඉඳලා වගේ තිබ්බා. ඊට අමතරව මේ වගේ බැගේජස් සාමාන්‍යයෙන් ගන්න ගියොත් ලොකු ගාණක් යනවා. පිටින් ගන්න ගියොත් 350ක් විතර වෙනවා.